ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න ඔයාලටත් එකතු වෙලා ඉන්නේ HBS Tours අපේ YouTube channel එකත් එක්ක. ඔන්න අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ බොහෝ දෙනෙක් පස් කරලා යන ඒත් සැඟවුණු සුන්දරත්වයක් පිරුණු අපූර්ව නගරයකට. ඉතිහාසය, හරිත වනාන්තර, විශාල ජලාශ වගේම සංචාරක ගමනාන්තර රැසකට පිවිසුම් දොරටුවක් තමයි නාවුල නගරය කියන්නේ. එහෙනම් එන්න මාත් එක්ක අහසින් දිස්සන මේ සුන්දර නාවුල නගරය අපි එකටම නරඹමු. අපි ඉස්සෙල්ලාම බලමු මේ නාවුල නගරේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. මහනුවර යාපනයේ A9 ප්‍රධාන මාර්ගයේ පිහිටලා තියෙන මේ නාවුල නගරය මාතලේ නගරේ ඉඳන් කිලෝමීටර් 27ක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. අපි දැන් බලමු මේ නාවුල කියන නම හැදුන හැටි. නිශ්චිතව තහවුරු කරපු ඉතිහාසයක් නැති වුණා ජනප්‍රවාද කීපයක් නම් මේ නමට තියෙනවා. ඒන් එකක් තමයි අතීතයේ මේ ප්‍රදේශයේ නාගස් බහුලව තිබුණ නිසා කාලයත් එක්ක නාවුල කියලා වෙනස් වෙලා තියෙනවා. තව මතයක් තමයි නාගස් වලින් වැසුණු වෙල්යායක් නැත්නම් භූමි ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා. ඒ නිසා නාවෙල කියන නම කාලයත් එක්ක නාවුල විදිහට පත් වෙලා තියෙනවා. නාවුල කියන්නේ විවේකය, සොබාදාම වගේම නිදහස එකවරම අත්විඳින්න පුළුවන් ප්‍රදේශයක්. ඔන්න ඔයාලා නාවුලට ආවොත් පහසෙන් බලන්න පුළුවන් සුන්දර තැන් කිහිපයක් මම ඔයාලට කියන්නම්. මොරගහකන්ද ජලාශය, නාලන්ද ගිඩිය, බෝවතැන ජලාශය වගේම රිවර්ස්ටන් වලටත් නාවුල ඉඳන් තියෙන්නේ ඊටාම පොඩි දුරක්. මේ තමයි නිස්කලංක පරිසරය, ඒ වගේම ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු අපූර්ව නාවුල නගරය. මේ වගේ සුන්දර නගරවල වීඩියෝස් බලන්න අපේ HBS Tours YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්. මේ HBS Tours